මම මේ වීඩියෝට කලින් වීඩ එකක් දාලා තියෙනවා තමනින් හොස්ටල්ල එකක වියදමයි බෝඩිමක වියදමයි මොනාගේද කියලා එක ගොඩක් අය මේ ගොඩක් කමෙන්ස් දාලා තිබුණා ඒ කමෙන්ටල තියෙන ප්‍රශ්න කීපකටත් එක් උත්තර තම මේ වීඩියගේ තියෙන්නේ අද වීඩිය එක කතා කරන්න යන්නේ ඔගොල්ලෝ ගොඩක් අයි මගෙන් හපු මේ බෝඩිමක වියදම කොහොමද කියලා නැරිද කැම්පස්සන ළමෙක් බෝඩිමක ඉන්නවනම් බෝඩිමේ වියදම කොහොමද කියලා සම්පූර්ණ විස්තරයගන්න තම හොදන්නේ අද මේ දැම්මං කලින් වීඩිය ඔක්කොම කරේ ගෙදර පොඩන් නොයිසි වීඩියෝ එක එච්චර හිතන්න එපා ලයිටිං මුකුත් නෑ මංගාව තියෙන මේ බෝඩිමේ ඉන්නේ බෝඩිමකට ඒවා රංගා වෙන ප්ලස් මගේ චැනල් එක සප්‍රයිප් කල ඔකොල තියාගන්න මං ඉස්සහට ඔය ඔගලන් ඕන ගන්න ඩීටෙල් ඔක්කොම ඇරගෙන නම් මේ මට තව දවස් කීපකට වීඩියෝස් දාගන්න පොඩ්ඩක් පරක්වේ මොකද එක්සෑම් එකත් එනවා ළඟළඟත් ඒකට මුණ හරි කරගන්නත් ඕනේ මේ එනිසා වීඩියෝ දාන්න ටයිම් එක නැතිවෙයි මම ඒමොනොත් චැනලගේ ලයිව එකක් එන්නම් නැත්තං හරි නෑන චැනලගේ සබ්කයිබ් වෙලා ඉන්න කට්ටිය මම ලයිව එකක් එන්නම් වැඩ කරන ගම ලයිව එකක් දාගන්නම් සයිඩ්ඩගෙන් සීරියස් නැති වැඩක් කලාව හරි මම දැන්ඉන්න බෝඩිවේ හරිද මම කලින් ඉට ඔක්කොමදාද ගෙදරන්නම් මේ සාමාන්‍යයෙන් බෝඩිමකට එනකොට කැම්පස්සෙන්න්න ළමයෙක් මේ හෝස්ටල් එක සෙට්න ඇත්තං ඒගොලු වඩක් කලාට බාන්නේ බෝඩිමක් හොයන එක දැන් ඔයා ඉන්න යුනිසිටික අවත බෝඩිමක් හොයාගන්න ඕන්නන් ඔයාට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ඉන්නවන එක ඇකඩමික් ස්ටාෆ් එක සහ අන්න ඇකඩමික් ස්ටාෆ් එක කියලා යුණ එක ඉන්නවානේ ඒගොල්ල කීප දෙනකින් අහල බලන්න හරි සමාරය හොඳ තැන් කියනවා සමහරය මේ අර සල්ලි ගන්න ඕනට ඒගොල්ලන්ගේ තැනුත් කියනවා මේ හරියට ස්ටන්ඩ් දෙකට නැති ඉනිසා ඔගොල්ලො ගිහිල්ලා සල්ලි බඳින්න කලින් ඒව චෙක් කරලා හොඳට තියෙනවනම් විතරක් ගන්න හරි එහෙම නැත්තං මේ අපි දැම්ම ඉන්න බෝඩිම හොයාගත්තේ මේ අපි ෆේස්බුක් එක හරිද ඔගොලගේ මේ යුනිසිට එක තියෙන මේ ප්‍රදේශ ෆේස්බුක් ගරුප්ස් තියෙනවනේ ඒවට ජොයින් එන්න ජොයින්නලා ඒ වගේ පෝස් දාන්න මෙහෙමයි මිත්තරක ඉන්නවා කොහොමද ඔගොල්ලන්ගේ මේ කුලියට මෙරෙන්ට එකට ඉන්න ඕනේ මේ ගෙවල් තියෙනවද ගෙදරක් ගන්න හොඳ අපි දම් මේ ගෙදරක් කොලි තම රන්ති හරිද ඒ වගේ ඔගොලන්ට ෆේස්බුක් ගරුප් පලින් සහ එහෙම අර විදිහර කන්ටැක් කරලා බෝඩිමක් හොයාගන්න පුළුව ඔම තම බෝඩිමක් හොයාගන්න ඕන්න බෝඩිමක් හොයාගන්න හැටත් කිවා හරි සාමාන්‍යයෙන් බෝඩිමක් හොයාගත්තර පස්සේ ඒක වියදම ගැන කතා කරනවා නම් අපි දැම්මේ ඉන්න බෝඩිමේ මේක ඉන්න හත් දෙනෙක් හරිද මේ අපි ෂයා කරගෙන තම ඉන්න අපි ගෙදරක් ගත්තේ මේ ගෙදර මේ අපි හත් දෙනෙක් ඉන්නවා උඩස් ලබ් එක තියෙනවා මේක කිචෙන් එක කාම්බර දෙකක් තියෙනවා ලිවිං රෝම් එකක් තියෙනවා ඩයිනිං ඔක්කොම තියෙනවා හරි සාමාන්‍ය නෝමල් ගෙදරක් ගත්තේ ඊට පස්සේ මේ බාතරෝම්ස් තියෙනවා ඇටච් බාතරෝම්ස් තියෙනවා සා ඉලියත් තව පොඩි මේ වොෂරෝම්ස් දෙකක් තියෙනවා ඔහොම තමයි ඉතින් බෝඩි මෙතත් යාරිද ඊට අමතරව බෝඩිමේ වියදම බෝඩිමේ රෙන්ට එක ගත්තාම රුපියල් 30,000කට තම අපි මේ කතා කරත් හරිද එතකට එක්කෙනෙකොට සාමාන්‍යෙන් 30,000 බෙදුනාම 4,285ක් වගේ තම වැටෙන් හරිද එනම මාසෙමරෙන්ට එක එක්කෙනෙක්ගෙන් 4,285ක් වැටෙනවා හරි හත් දෙනෙක් ඉන්න නිසා දැන් සාමානය ම හැවෙලීම කියන දෙයක් තම ඔගොල බෝඩිමකට යනවනම් තනියම බෝඩිමක් ගන්න ට්‍රයි කරන්න එපා වෙලීම ෂයාර් දින්න බලන්න මේ යාලු සෙට් එකත් එක්ක එතකට ගොඩක් මේ වැඩ ලේසි සහ වියදම ගොඩාක් ඉතුරු කරගන්න පුළු හරිද රෙන්ට එක හෙමයි හරිද රෙන්ට එක හෙමයි ඊට අමතරව බිල් කරන් බිල එක්කෙනකොට වැටුනේ මේ කරන් බිලයි වතුර බිලයි දෙකම කියන්න හරිද කරන් බිලයි වතුර බිලයි මේ මාසේ මම එනකොට මාසේ මේ කරන් බිලයි වතුර බිලයි දෙකට මාද එක්කෙනකොට රුපියල් 522ක් වගේ තම වැටුනේ ඕමන් කැලන්ඩ එක රියල තියෙන 520
මේ 520ක් තමා එක්කෙනකොට වෙල්ලදී කියන්නේ කරන් බිලයි වතුර බිලයි දෙකටම රුපියල් 520යි 7 දෙනෙක් ඉන්න නිසා. එතන ටෝටල් ගත්තා මොගොල්ලෝ හිතාගන්න සාමාන්‍යයෙන් රුපියල් 3500ක් වගේ තමා උපරිම. හරිද මාසෙම යූස් කරලා කරන් බිලයි වතුර බිලයි 3500ක් තමයි ආවේ. ඊට අමතරව කොහොමද වියදම් තියෙන්නේ? කෑමවලට සාමාන්‍යයෙන් ඔගොලන්න කෑමවලට වෙනමම වියදන් තියෙන වීඩිය එකක් ඕන්නන් කියන්න මම වීඩිය එකක් ගේන්නම්. කෑමවලට සාමාන්‍යයෙන් අපිට මාසක දැන්න 4500ක් වගේ තම හරි එක්කෙනෙකුගේ හරි එක්කෙනකොට 4500ක් වගේ තමා මාසකට යන්න. එතකොට අප හිතමක 4500යි රෙන්ටක 4285යි කරන් බිල වතුර බිල දෙකම රුපිය 520යි ඔක්කොම රුපියා 10,000 කැන්නෙන් දාදාකට අඩුවෙන් තම මාසකට බෝඩිමක ඉන්නවනම් නියදන් වෙන් හැරිද. හැබැයි ප්‍රශ්නය මේකයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා තනියම ඉන්නවනම් මේ බෝඩිමක මේවට දහදැන් ශේපෙන්න්න බැහැ මාර රෙන්ටක එහෙමම ගෙවන්න ඕනේ හරිද ලොකු ප්‍රමාණයක් එක්කෙනෙකුට තනියෙන් ඉන්නවනම් ලොකු රෙන්ට එකක් වැටේ. අනික කෑම වියදම ගත්තාම සාමාන්‍යයෙන් අපි හිතමක ස්පයිසස් ගන්නවා කියලා ස්පයිසස් ගන්නවට කෑම වේලකට ස්පයිසස් කපාන්න යුස් කරන්න අත් දෙනෙක් කෑව හරි ස්පයිසස් සාමාන්‍යයෙන් ගන හරි ස්පයිසස් වලට යන ප්‍රයිස් එක වගේ ගත්තාම ඒවා ෂයා කරගන්න අපි එක්කෙනෙක් ගිහිල්ලා මේ ඔක්කොමටික් ගෙනවා ඉට පසේ අන්තියන ප්‍රයිස් එක ෂයා කරගෙන අපි ඔක්කොම යායට සල්ලි ටික අපේ ෂයක යායට දෙනවා හරිද එවිදිරි තම යන්න අංගිදිර ෂයා කරගෙන බෝඩිමක් ගන්න එකේ වාසිය තමා ඒක මේ කොයිම වෙලාගත් මේ තනියම බෝඩිම ගන්න ට්‍රයි කරන්න එබවට මේ තනියම එක අර දරාගන්න බැයින අර එකන පේ කරගන්න එහෙම කරගන්න ෆයිනන්ශල් සිටුවේෂන් එක අවුල් නම් හරිද සහගේ දෙට වදයන්න වී වැඩේ කරගන්න ඕල්නෙ ගොඩක් මේ මන් දන්න ඕගොලන්ගේ මේ මයින් සෙට්ටක් කොම හැතිල තියෙන කියෙන මාත් ඔය ඔයාගේ ශූසරම තමා මාත්තින්නේ මේ ගෙදෙට්ට වදයන් නොව ඉන්න නෙවන යරිද එම කරගන්න සාමාන්‍යෙන් අර ෂයාල් එකකට යන්න ඕනේ මේ එතකට හැවලීම ෂයා කරගන්න ඉල්ල එක පොඩ්ඩක් මේ සෙට් කරගන්න හරි යාලෝක ඉපදනෙක් එක සෙට්ලා මේක ඉන්න පුළුවන් ගුලක් නැහැ ඕවා තමා ඉතින් වියද ඇරි දෝවාගේ වීදමක් තමයි ඉතින් මාසකට යන්නේ අර මංකිවවාගේ දැන් හොස්ටල් එකක ඉන්න කොට අර මම දැක්කා මගේ කමෙන්ට එකක් තිබුණා පේරාදනිය යුනිසිටිය එකේ හොස්ටර්ස් මාසක වියදම රුපියල් 16,000 වගේ තම යන්න කියලා කමෙන්ට එකක් තිබ්බ මගේ ඊට වඩා අඩුවෙන් තම ඇතරම් බෝඩිමකට යන්න හරිද මෙහෙ ඔය පැත්ත කොහමද බෝඩිං වල වියදම බෝඩිං වල ගණන් කොහමති කියලා පොඩ්ඩක් මේ කමෙන්ස් දාගෙන යන්න මේ ඕගල්ලන්ගේ යුනිසිටි එක්ස්පිරියන්ස් එක මීට වඩා හාත් පසීම වෙනස්සෙන්න්න පුළුවන් ඒ නිසා කමෙන්ස් දාගෙන යන්න කර මේ නොදන්න කට්ටියට දැනගන්නත් එක්ක මගේ කමෙන්ටල සමහර කට්ටිය එක කියන යුනිසිටයට ප්‍රශ්න දාලා අහනවා ඕගොල්ල එව දන්නවනම් කමෙන් සක්ෂන් එයට ගිල්ල ඒවාට දන්න අය රෙප්ලයි කරන්න එක ඩිශිව එකක් නැහැ දැනුම ෂයා කරගමු අප එක්ස්පිරියන්ස් ෂයා කරගෙන ඉස්සරහට කරගෙන එහෙනම් අදට වීඩියෝ ඉවරයි අලුත් විඩියකින් හම්බෙමු